අයිබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ හැමෝම අතරේ තියෙන රසවත් මාතෘකාවක් ගැන. කටි ස්විස් බැංකුවල සල්ලි දානියයි. ඒකෙච්චර විශේෂයක් තියෙනවද? ඔයාලත් මේ ගැන හිතලා ඇති නේද? සමහර වෙලාවට අපිට ඇහෙනවා ලොකු දූෂිත දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ තමන්ගේ හොර සල්ලි, ඒ කියන්නේ බදු නොගියු හෝ නීති විරෝධී ක්‍රමවලින් උපයන සල්ලි ස්විස් බැංකුවල දාලා තියෙනවා කියලා. ඇත්තටම මේ ස්විස් බැංකුව කියන්නේ මොනවද? ඇයි මේවා මෙච්චර ප්‍රසිද්ධ වුනේ? අපි අද ඒ ගැන පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු. ස්විස්ලන්තය කියන්නේ ලෝක සිතීමේ පොඩි රටක් වුණාට බැංකු ශේෂ්ත්‍රයෙන් ගත්තාම ඒගොල්ලෝ බලවත්තු. අවුරුදු 100 ගණනක ඉඳන් ස්විස්ලන්තයේ දේශපාලනීය වශයෙන් මධ්‍යස්ථ රටක් විදිහට කටයුතු කළා. ඒ කියන්නේ ඒගොල්ලෝ යුද්ධවල පැටලෙන්නේවත් කිසිම කණ්ඩායමකට පක්ෂපාතී වෙන්නේවත් නැහැ. මේ මධ්‍යස්ථභාවය නිසාම ලෝක යුද්ධ කාලයේදී පවා මිනිස්සු ස්විස්ලන්තයේ ආරක්ෂිත තැනක් විදිහට දැක්කා. ඒගොල්ලන්ගේ ආර්ථිකයත් ඉතාම ස්ථාවරයි. ස්විස්ලන්තේ ෆ්‍රැන්ක් එක ලෝකයේ තියෙන ශක්තිමත්ම මුදල් ඒකකයක්. ඉතින් ස්ථාවරයි ආරක්ෂාවයි කියන කාරණා දෙකම එකට තියෙනවා. ඒත් ස්විස් බැංකුව මෙච්චර ප්‍රසිද්ධ වුණු ප්‍රධානතම හේතුව තමයි රහස්‍යභාවය. මේකේ කතාව පටන් ගන්නේ 1934 අවුරුද්දේ. ඒ කාලේ ජර්මනියේ නාසි පාලනය යටතේ යුදෙව් ජාතිකයන්ට එරෙහිව දරුණු මර්ධනයක් තිබුණා. යුදෙව්වන් තමන්ගේ දේපල සහ මුදල් ආරක්ෂා කරගන්න විවිධ ක්‍රම සෙව්වා. ස්විස්ලන්තය මේ අයට තමන්ගේ මුදල් ආරක්ෂිතව තියාගන්නවට අවස්ථාවක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් බැංකු රහස්‍යභාවය පිළිබඳ නීතිය හඳුන්වා දුන්නා. මේ නීතියට අනුව ස්විස් බැංකුවල ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හෙරි කරන එක අපරාධයක්. ඒ කියන්නේ ඔයාලගේ නම, ඔයාලා ළඟ තියෙන සල්ලි ප්‍රමාණය වගේ කිසිම තොරතුරක් කාටවත් කියන්නේ නැහැ. එහෙම කළොත් ඒක නීතියට විරුද්ධයි. මේක තමයි ලෝකයේ පුරාම ස්විස් බැංකු ගැන කතා වෙන්න ප්‍රධානම හේතුව. මේ නීතිය නිසා ස්විස් බැංකු වලට නම්බර්ඩ් account කියන සංකල්පය ආවා. මේකෙන් කියවෙන්නේ ඔයාලගේ නම වෙනුවට අංකයක් දාලා ගිණුමක් පවත්වාගෙන යනවා කියන එක. හැබැයි මේකේ පොඩි වැරදි වැටහීමක් තියෙනවා. බැංකුව ඇතුලේ ඔයා කවුද කියලා දන්නවා. ඒ තොරතුරු පිටතට යන එක තදින් බලක්වනවා. ඒ කියන්නේ මම කවුද කියලා කාටවත් කියන්න එපා කියලා ඔයා බැංකුවට කිව්වහම ඒගොල්ලෝ ඒක ජීවිතේටම රහසක් විදිහට තියාගන්නවා. මේ නිසා තමයි හොරසල්ලි තියෙන අයට ස්විස් බැංකුව ආකර්ෂණීය තැනක් වුණේ. තමන්ගේ රටේ බදු ගෙවීම් පැහැර හරන අය, දූෂිත ක්‍රම වලින් සල්ලි හම්බ කරන අය, නීති විරෝධී ව්‍යාපාර කරන අය වගේ අයට මේ රහස්‍යභාවය රත්තරන් වගේ වුණා. හැබැයි කාලයක් එක්ක මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වුණා. ලෝකේ රටවලට තේරුම් ගියා මේ රහස්‍යභාවය නිසා බදු වංචා, මුදල් විශුද්ධීකරණය වගේ දේවල් වැඩි වෙනවා කියලා. ඒ නිසා ඇමරිකාව, යුරෝපා සංගමය වගේ රටවල් ස්විස්ලන්තයට බලපෑම් කරන්න පටන් ගත්තා මේ නීතිය ලිහිල් කරන්න කියලා. 2008 වගේ කාලය තුන ලෝක ආර්ථික අර්බුදයෙන් පස්සේ මේ බලපෑම තවත් වැඩි වුණා. ඇමරිකාව ෆැට්කා කියලා නීතියක් ගෙනාවා. මේ නීතියෙන් කියවුනේ ඇමරිකානු පුරවැසියන්ගේ ස්විස් බැංකු ගිණුම් තොරතුරු ඇමරිකානු රජයත් එක්ක බෙදා හදා ගන්න ඕනි කියලා. මුලින්ම මේකට අකමැති වුණත් ලෝක බලපෑම් වැඩි වෙනකොට ස්විස්ලන්තයේ මේ නීතියට එකඟ වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ CRS කියලා ජාත්‍යන්තර සම්මතයක් ආවා. මේකෙන් කියවෙන්නේ රටවල් එකිනෙකා අතරේ බැංකු ගිණුම් තොරතුරු ස්වයංක්‍රීයව හුවමාරු කරගන්න එක. දැන් ලෝකයේ ගොඩක් රටවල් මේ CRS ක්‍රමයට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ නීති වෙනස් වීම එක්ක ස්විස් බැංකු රහස්‍යභාවය කියන සංකල්පය ටිකක් වෙනස් වුණා. කලින් වගේ දැන් ලේසියෙන් හොරසල්ලි හංගන්න බෑ. ඔයා විදේශීය පුරවැසියෙක් නම් ඔයාගේ රටේ බදු නිලධාරීන්ට ඔයාගේ බැංකු තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කලින් වගේ සම්පූර්ණයෙන්ම අන්ධකාරයක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මිනිස්සු තාමත් ස්විස් බැංකු තෝරගන්නවාද? ඔව්, තවමත් තෝරගන්නවා. හැබැයි හේතු ටිකක් වෙනස් වෙනවා. දැන් ස්විස් බැංකුව වැඩිපුරම අවධානය යොමු කරන්නේ ධන කළමනාකරණය, වත්කම් ආරක්ෂා කිරීම සහ නීත්‍යානුකූල බදු සැලසුම් කරණය වගේ දේවල් වලට. ලෝකයේ තියෙන හොඳ මූල්‍ය විශේෂඥයෝ ඉන්නේ මේ බැංකුවල. ඒගොල්ලෝ ඔයාගේ සල්ලි හොඳට කළමනාකරණය කරලා වැඩි දියුණු කරලා දෙනවා. ඒ වගේම ස්විස් බැංකුව තාමත් හරිම ආරක්ෂිතයි. ඒගොල්ලන්ගේ ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන මධ්‍යස්ථභාවය සහ ශක්තිමත් මුදල් ඒකකය නිසා ලෝකයේ කොයි හරි දේශපාලන හෝ ආර්ථික අර්බුදයක් ඇති වුණොත් තමන්ගේ වත්කම් ආරක්ෂා කරගන්න ගොඩක් අය ස්විස් බැංකු තෝරගන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ඉහළ මට්ටමේ සේවාවක් ලබා දෙනවා. ඒ නිසා ලොකු ධනවතුන් තමන්ගේ වත්කම් කළමනාකරණය කරගන්න මේ බැංකුව තෝරගන්නවා. අනික නම්බර්ඩ් account කියන දේ තවමත් තියෙනවා. ඒත් ඒක දැන් වැඩිපුරම භාවිතා වෙන්නේ බැංකුව ඇතුලේ ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ ඔයාලගේ ගිණුම හැසිරවීමේදී ඔයාලගේ නම වෙනුවට අංකයක් භාවිතා කරනවා. ඒත් ඔයා කවුද කියලා බැංකුව දන්නවා. අවශ්‍ය වුණොත් ජාත්‍යන්තර නීති වලට අනුව තොරතුරු හුවමාරු කරගන්නත් බැංකුව බැඳී සිටිනවා. ඉතින් සාරාංශයක් විදිහට කිව්වොත් ස්විස් බැංකුවල තිබුණා සම්පූර්ණ රහස්‍යභාවය කියන කාලය දැන් ගොඩක් දුරට අවසන් වෙලා. කලින් වගේ හොරසල්ලි හංගන්න දැන් එච්චර ලේසි නෑ. ජාත්‍යන්තර නීති රීති තද වෙලා.
ඒත් ස්ථාවරත්වය, ආරක්ෂාව, වත්කම් කළමනාකරණය සහ ඉහළ මට්ටමේ සේවාවන් නිසා තාමත් ස්විස් බැංකු ලෝකයේ ප්‍රධානතම මූල්‍ය ආයතන අතර ඉහළින්ම ඉන්නවා. ඉතින් ඊළඟ පාර ඔයාලට ස්විස් බැංකු ගැන ඇහුනොත් මේ කතාව මතක් වෙයි නේද? හැබැයි මතක තියාගන්න, නීත්‍යානුකූලව සහ විවිධභාවයෙන් යුතුව කටයුතු කරන එක තමයි වැදගත්ම දේ.